සම්පූර්ණයෙන්ම නව ලිබරල් ප්‍රතිපත්තියක් සම්බන්ධයෙන් කතාවක් තමයි ඉදිරිපත් කරේ. මේ වාර්ධනය පිළිබඳව කතාවක් වුණේ. නමුත් ස්ථාවර වීම සම්බන්ධයෙන් ඒගොල්ලෝ ක්‍රෙඩිට් ගන්න උත්සාහ කරා. ඊළඟට බදු වැඩි කිරීම ගැන කතා කරේ නෑ. නමුත් වැට් එක මාසයකට ලක්ෂයක් වෙනකන් අඩු කරා සහන සීමාව. කියන්නේ ලක් පොඩි කඩේකටත් වැට් එක වදිනවා. ඊළඟට අර වයසක කට්ටියට දුන්නනේ 105ක පොලියක්. ඒ පොලිය දෙසැම්බර් 31 වෙනිදායින් නවත්තනවා කියන එක සඳහන් කරේ නෑ. ඊළඟට රජයේ සේවකයන්ට 104ක මේ නිවාස ණය පහසුකම පොලි පහසුකමක් දෙනවයි කියලා කිව්වට මං ගාන හදලා බැලුවාම දෙන්න පුළුවන් ඒක 4166 දෙනෙක්ට විතරයි. ඉතින් රජයේ සේවකයෝ ඉන්නවා මිලියන 1.4. හොඳ දෙයක් හැටියට මම දැක්කේ ඩිජිටල් වැඩපිළිවෙල සම්බන්ධයෙන් ලොකු කතාවක් කරා. ඒක කළ යුතු දෙයක් මොන ආණ්ඩුව හිටියත් ඒක හොඳයි. ඊළඟට අපේ දඹුල්ලේ ප්‍රභාස්වර වැඩේ මෝදි අගමැතිතුමා ආවහම විවෘත කරාට අද කිව්වා තාම වැඩ ඉවර කරගන්න බැරි වෙලා තියෙනවා. ඉක්මනට මේ වැඩේ කරනවා. අලගොවියයි ලුණු ගොවියයි මේ ඔවුන්ට මේ සහනාධාරයක් හැටියට කියලා. ඉතින් බලමු මොකද වෙන්නේ කියලා. ඔබතුමාගෙනුත් ඇහුවා ආර්ථික උපදෙස් ඇහුවා විශේෂඥ මතය විමසුවා ජනාධිපතිතුමා සභාවේ මොකද ඒ ගැන කියන්නේ තියෙන්නේ? නෑ මෙහෙමයි මගෙන් ඇහුවේ දැන් වැට් එක අඩු කරානේ සහන සීමාව ලක්ෂයකට. ඊට පස්සේ මගෙන් ඇහුවා මොකද කියන්නේ කියලා. මං කිව්වා ඉතින් ජනාධිපතිතුමායි කවුරුත් අප්පුඩි ගහන්නේ නෑනේ කියලා. ඉතින් ඇත්තනේ කතාව. සුව ශරීරත් මුදල් වෙන් කරලා තියෙනවා මේ බිලියන 4.6ක්. නෑ දැන් මම තේ බොනකොට මට කිව්වා වෙනස් කරන්නේ නෑ කියලා. මං ඔබ හොඳයි කියලා. සමස්තයක් විදිහට අයව අසාර්ථකයි කියලා කියන්නේ. නෑ මෙහෙමයි මේකේ අපි බලාපොරොත්තු වුණේ ප්‍රතිපත්තිමය පැත්තෙන් මොකද්ද මේගොල්ලොන්ගේ වැඩසටහන ආර්ථිකය වර්ධනය කරලා මිනිස්සු මේ ඉන්න තැනින් උස්සලා උඩට ගන්න කියන එක. ඉතින් මෙතනදී සමාජ සුබ සාධනය කියන වචනවත් කතා කරේ නෑ. ඉතින් මේගොල්ලන්ගේ සමාජවාදය මේගොල්ලොන්ගේ මේ මතවාදය පිළිබඳව වචනයක් කතා කරේ නෑ. හරි. ලිබරල්ම ආර්ථික ප්‍රතිපත්තිය ගැන තිබුණ එකක්. ඒක තමයි මම කියන්නේ ලිබරල් කතා